ඔබ දන්නවාද ලෝකයේ තියෙන ඕනෑම සුපිරි පරිගණයකට වඩා වේගවත්ම සහ බලවත්ම දෙයක් මේ මොහොතේ ඔබ සතුව තියෙනවා. ඒ තමයි ඔබගේ මොලය. එහෙම නැත්නම් ඔයාගේ බ්‍රේන් එක. අද අපි බලමු මිනිස් මොලය ගැන ඔබ මීට කලින් අහලවත් නැති පුදුම හිතෙන කරුණු 8ක්. කරුණු අංක 1. මොලයේ මතකය. ඔබේ මොලයට දත්ත කොපමණ ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන්? විද්‍යාඥයින් පවසන විදිහට මිනිස් මොලයට පෙටාබයිට් 2.5ක මතකයක් තියෙනවා. ඒ කියන්නේ HD වීඩියෝ පැය මිලියන 3ක දිගට ප්ලේ කරන්න පුළුවන් තරම් ලොකු ඉඩක් ඔබගේ මොලේ පවතිනවා. කරුණු අංක 2. මොලයේ වේගය. මොලේ ඇතුළේ තොරතුරු ගමන් කරන වේගය ඔබට පුදුම කරාවි. පැයට කිලෝමීටර් 430කට වඩා වැඩි වේගයකින් ස්නායු පණිවිඩ මොලේ පුරා ගමන් කරනවා. ඒ කියන්නේ වේගවත්ම රේසින් කාර් එකටත් වඩා වේගයෙන් ඔබගේ මොලය ක්‍රියාත්මක කරනවා. කරුණු අංක 3. විදුලිය නිපදවීම. ඔබ අවදි වෙලා ඉන්න වෙලාවට ඔබගේ මොලේ වෝඩ් 12-25 අතර විදුලි ප්‍රමාණයක් නිපදවනවා. මේ විදුලියෙන් කුඩා LED බල්බ් එකක් වුණත් පත්තු කරන්න පුළුවන්. ඒ චූටි බල්බ් එකක් වුණත් ඔයාගේ මොලයෙන් පත්තු කරන්න ඔයාගේ මොලේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ මොලයත් විදුලිය නිපදවනවා. කරුණු අංක 4. වේදනාව නොදැනීම. පුදුම හිතෙන දේ තමයි මොලයට වේදනාව දැනෙන්නේ නැති එක. මොලේ ශරීරයේ අනික් තැන්වල වේදනාව හඳුනා ගත්තත් මොලේ ඇතුලේ වේදනාව දැනෙන ස්නායු පිහිටා නැහැ. ඒ නිසායි සිහිය තියේදී මොලේ සැත්කම් කරන්න පවා වෛද්‍යවරුන්ට පුළුවන් වෙලා තියෙන්නේ. කරුණු අංක 5. තප්පර 6ක කාලය මොලේට ඔක්සිජන් නැති වුණොත් මොකද වෙන්නේ? තප්පර 5ක් හෝ 10ක් ඔක්සිජන් නොලැබී ගියොත් ඔබගේ මොලේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් නතර වෙනවා. කරුණු අංක 6. තොරතුරු සැකසීම. දවසකට මිනිස් මොලය තුල සිතුවිලි 70000කට වඩා ඇති වෙනවා. ඒ වගේම අපේ මොලය එක තප්පරයකට ක්‍රියාවල් ලක්ෂයකට වඩා පාලනය කරනවා. කරුණු අංක 7. මොලයේ වහයුව. මොලේ බලෙන් 60%ක්ම තියෙන්නේ මේදය. එහෙම නැත්නම් ෆැට්. ඒ නිසා මිනිස් ශරීරයේ තියෙන වැඩිම මේදය සහිත ඉන්ද්‍රිය වන්නේ මොලයයි. මෙන්න අවසාන සහ වැදගත්ම කරුණ. කරුණු අංක 8. වයසට යාම. මිනිස් මොලේ වර්ධනය වීම නතර වන්නේ වයස අවුරුදු 25 දී විතර. එතෙක් මොලේ වහයුව අලුත් දේවල් ඉගෙන ගන්න සහ වෙනස් වෙන්න නිරන්තරයෙන්ම සූදානම් වෙලයි තියෙන්නේ. ඔබ මේ කරුණු 8න් කලින් දැනගෙන හිටියේ මොනවද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ වැදගත් තොරතුරු දිගටම දැනගන්න අපේ සත්‍ය ගවේෂක ෆැක්ට්ස් channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. නැවත හමු වෙමු මෙවැනි වීඩියෝ එකකින්. ඔබට ජය.